Ko interview. Jonas. Ika මොකටද? Keno mama days. ඉනේ Keno love days. ඔයානේ කේනු මමද? අයෝටි මා. එතකොට ආතල් එක වැඩි වුණාම මොකද? Hey guys, welcome to our YouTube channel Ken Love Desh. This is Desh. This is Keno. අද vlog එකක් කරන්න යන්නේ. මෙයා මගෙන් questions පහක් අහනවා. කවදාවත් මහලා නැති දේවල්. මම අද මං question පහක් මෙයාගෙන් අහනවා. එහෙනම් පළවෙනි question එකට යන්න. ඔයා අහනවද මං අහන්නද? ඔයා අහන්න. පළවෙනිම ඔයා පටන් ගන්න. Ladies first කියලා ඔන්න මම අහනවා. බලන්න එපා ඔයාගේ පාඩම. Oh my god. මොනවා ආයිද දැන්? හරි. පළවෙනි question එක. මම ඔයා තව කසාදයක් කරගන්නවද? ඇත්ත කියන්නේ ඉතින් දැන් මම මැරුණාට පස්සේ ඉතින් ඔයා සතුටින් ඉන්නත් එපා. කියන්න බෑ. කියන්න ඇත්ත කතා කරන්න බෑ හෘද සාක්ෂි. ඔයා මැරුණොත් මම මොනවද කරන්නේ? ඇත්තටම මම බඳින්නේ නැහැ. කෙල්ලත් එක්ක යන්න බෑ. මම මගේ ආතල් එක මම ගන්නවා මම තනියම. බඳින්නේ. හරි. හාකෝ. දැන් ඔයා අහන්න. ඔයාගේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ යොමු කරන්න මට. ප්‍රශ්න තමයි දෙන්නේ. මගේ නා ලේසි උත්තර දෙන්න හරි පළවෙනි එක. ජීවිතේ ඔයා වැඩිපුරම ලැජ්ජ වුණ දවස කවද්ද? ඒක මොකටද? ඒක එතන ප්‍රශ්න දෙකක් නේ. ඒතර ඔයාට ඒක තව ප්‍රශ්නයක් අහන්න. ඒ මොකටද කියලා අහන්න එපා. ඒ මොකටද? කවද්ද වැඩන්නේ මම? ඒක මොකටද? මම වැඩිපුරම ලැජ්ජ වෙච්ච දවස්. ඒක වැඩිපුරම ලැජ්ජ වෙච්ච දවස් මට දෙකක් තියෙනවා. හරිද? දැන් එකපාරට මතක් වුණේ. උත්තර දෙකක් බෑ. ඒක මට ඔයාලට කියන්න පුළුවන්. මට සමාජයට කියන්න බෑ එකක්. හරි. ඒක මම මට රහසෙන් කියන්නද? ඔයා දන්නව ඒක. දැන් මෙතන ඔයාලට දැන් මතක් දැන් මම කියනවා. නෑ ඒක කියන්න ඉතින් ඒගොල්ලෝ බලනවා බෑ. ඒක මම දවස් දෙකක් තියෙනවා වැඩිපුරම. අනිත් දවස් තමයි අපි දෙන්නලා මේ බීච් ගිහිල්ලා රණ්ඩු වෙච්ච දවස්. රණ්ඩුනේ අපි අර මේ ළඟදී. දුදා. ඒ කියන්නේ ඒ දවසේ උනේ අපි දෙන්න මේ යම් දෙයකට රණ්ඩු වුණා. බීච් එකේ රණ්ඩු වුණාම මේ මෙයාගේ අතින් මගේ බෑග් එක කැඩුනා. කැඩුන වෙලාවේ මොම ලොකු ප්‍රශ්නයක් වුණා. එදා මිනිස්සු වෙතන්ට ඇවිල්ලා එහෙම ලොකු දෙයක් වුණා. ඉතින් ඒක මට ලැජ්ජයි. මගේ ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. හදිසියෙ හරි ඔයාට මාව يعني බැන්දේ නැත්තම් මාව බැන්දේ නැත්තම් නෙමෙයි කියන්නේ මාවම ඔයාට ඔයාගේ ලයිෆ් එකේ මාව හම්බුනේ නැත්තම් ඔයා අද මොන වගේ තැනක ඉඳීද? කියන්නේ මොන වගේ දෙයක් කරයිද? ඒ කියන්නේ ඒ වගේ. කියන්නේ මොන වගේ ලයිෆ් එකක ඉඳීද දැන් මේ ආතල් එක පරිම ආරගෙන ගන්න. ඉන්නේ ආතල් එක නෙමෙයි ඉන්නේ කියලා දිනේ. කියන්නේ ලිමිට් නැතුව තමයි ඉන්නේ නෑ. එතකොට ආතල් එක වැඩි වුණාම මොකද? දැන් හොඳ නැහැ. හොඳ නැහැ. ඒ පැත්තට බර වෙන්න තිබ්බ chance එක ගන්න. මම එවිලනේ කැඩුවේද? ඒතර මට ක්‍රෙඩිට් එකක් දෙනවද මේකට? ඔව් දෙනවා. දෙනවා අහන්න. හරි. මගේ වාරේ. හරි. ඔයා කරපු ලොකුම හොර වැඩේ මොකද්ද? ලොකුම හොර වැඩේ. එහෙම හොර වැඩ කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හරි මම. Oh my god. ඉක්කලා මතක තියාගන්න. ඔයා මට අන්තිමට කියපු බොරුව මොකද්ද?
බොරුව. ඔව්. අන්තිමටම කිය බොරුව තමයි කියන්න. අන්තිමට කිය බොරුව තමයි අර ගොල්ලන් අර අද වලේ යන්න හිටියේ ගෙදර. දන්නවනේ. ඒගොල්ලන් ගෙදර යන්න නැතුව මේ ආවතින් සල්ලි දෙන්නයි. මම දෙන්න නෙමෙයි හිටියේ. ඒක තමයි. ලොකුම ගැරදී මම එහෙම ලොකු කරලා බෑ ඉතින් ඔයා දන්නවනේ ඔය ලොකු කරු එහෙම කරගෙන මේ අවුරුදු ගාණක් ඉන්න බෑනේ. හරි. දැන් වාගේ වාගේ. දැන් මම ඊළඟ ප්‍රශ්නේ කියන්නේ දැන් අපිට කවදාද දුවෙක් හම්බෙනවනේ. හරි. එතකොට ඒ දුව දැන් අපිට දුවෙක් තමයි හම්බෙන්නේ. එතකොට ඒ ළමයා කවදා හරි ලොකු වෙලා ඔයා වගේ ක්වොලිටිස් තියෙන කොල්ලෙක් එක්ක යාළුවනේ ඔයා ඉඩ දෙනවද? ඒ කියන්නේ ඔයා දැන් ඔයා පාවිච්චි කරන දේවල්, ඔයාගේ හැසිරීම, ඔයා කෙල්ලොන්ට ට්‍රීට් කරන විදිහ, ඒ හැමදේම ඔයා හිතන්න ඔයා සේම් ඔයාම තමයි ඔයා වගේම කැරක්ටර් එකක්. ඒ වගේ කෙනෙක්ට කැමති යාළුවනේ ඔයා මොකද ඔයාගේ ඩිසිෂන් එක ඔයා කියන්නේ කැමතිද නැත්නම් මෙන්න මේ වැරදි හදා ගන්න ඕනේ එහෙම කියලා ඔයා හිතනවා. නෑ කොල්ලෙක් වුණාම තියෙනවා. හරිද? තියෙනවා. කොල්මටම යන්නේ නැතුව හරිද? ලිමිට් එකට දේවල් කරනවා. හරි මං වගේ. හරිද? ඔය ලිමිට් එකට? ඔව් මං ලිමිට් ඔය අන්ලිමිටඩ් ඔය මං හිතුව තමයි අන්ලිමිටඩ් කියන්නේ වා නිසා නෙමෙයි. නැත්තම් මම දන්නවා මගේ ලිමිට් එක. එහෙම තමයි කොල්ලෙක් වුණාම ටිකක් තියෙන්න ඕන. එහෙම ටිකක් මං තියෙනවා. කැමති. ඔය වගේ කොල්ලෙක්. මං කැමති. ඊළඟ ප්‍රශ්න මගේ. බැලුවේ නෑ. ඔයා වැඩිපුරම ආදරේ ඔයාලගේ අම්මටද? මට නෙමෙයි නැත්තම් අක්කගේ ළමයාටද? What? ඒක නම් පට්ට ලොකු ප්‍රශ්නයක්. මම අම්මට ගොඩක් ආදරේ. ඒකයි මම ටනලිට ගොඩක් ආදරේ. අම්මටද ටනලිටද කියලා ඇහුවොත් මට හිතෙන්නේ පොඩි හින්දා ටනලිටද මන්ද නෑ අම්මට දැන් ටනලිට අක්කා හරි ඉන්නවා දැන් මට අම්මට එහෙම කවුරුත් නෑනේ ඒ හින්දා මං දෙන්නගේ එක්කෙනෙක්ව තෝරගන්න උනොත් මම අම්මව තෝරගන්නවා හැබැයි අර අම්මට නොදෙවෙනි ආදරයක් මට ටනලිටත් තියෙනවා ඒ දෙක දෙවිදියකට තියෙන ඉතින් අම්මට අම්මා අපේ අම්මා හොරෙන් බලන් ඉන්නවා guys දෙකක් හැබැයි ටනලිටත් මම ගොඩක් ආදරේ අම්මටත් ගොඩක් ආදරේ දෙක මට ඇත්තටම මට එහෙම මේ මෙයාට කියලා කියන්න තරම් මට තේරෙන්නේ නැහැ දෙන්නට මම ගොඩක් ආදරේ yes ඒ කියන්නේ ඒ ටනලි අපි මගේ විතරක් නෙමෙයි අපේ මුළු ගෙදරම තියෙන ආදරේ හොරකම් කරගෙන ඉවරයි දැන් ඔයාගේ ලයිෆ් එකේ ඔයාට නැතුවම බැරි නැතුව ඒ කියන්නේ මේ වගේ මේ අය නැතුව ඔයාට ලයිෆ් එකේ පැවැත්මක් නැහැ කියලා හිතන දෙන්නෙක් කියන්නේ එක්කෙනෙක් වට දෙන්නෙක් කියන්නේ ඒක තමයි ඔයා නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ මට ජීවත් වෙන්න බැරි වෙයි අනිත් එක අම්මා මගේ ඉතින් වාක්‍යය කීයක් අපි අහුව? 4යි. හරි දැන් වාක්‍යය. හරි. ඔයා මාව බැන්දේ නැත්නම් ඔයා මොන වගේ කොල්ලෙක්ද හොයන්නේ? ඔයා කියන්නේ ඔයා මේ ලයිෆ් එකේම නැත්තම් මම මේ ප්‍රශ්නෙට ඇත්තටම සමහරට හොඳ අවස්ථාවක් මේක. හරිද? ඔයා මේ ලයිෆ් එකේවත් නැත්නම් මම
ඔයා වගේ කෙනෙක් ආයෙ මට හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා. හරි. හැබැයි ඔයා මගේ ලයිෆ් එකට මට කවදාවත්ම හම්බෙලා නැත්තම් ඕකේ. නැත්තම් මම දැනගන්න හේකුත් නැහැ මේක. ඒ කියන්නේ අපේ පොඩි ગેප් එකක් තියෙනවානේ. එතකොට සමහරක් වෙලාවට මට ටෙන්ෂන් එක හම්බෙනවා අඩුයි. කියන්නේ මම අක්කා කෙනෙක් කියලා. ඔයා මට ටෙන්ෂන් දැන් තේරිලා තියෙන්නේ. මට දැන් තමයි තේරෙන්නේ මම මල්ලි කෙනෙක් මීට ගන්න යන්න ලයිෆ් එක කරලා නැහනේ. ඒ කියන්නේ මෙයා හැම වෙලෙම මෙතන මෙයා කරගන්නවා. හැමදේම කරගනි. මෙයා හැම වෙලෙම මේ කියන්නේ එහෙම හිතනවා මෙයා. මෙයාව මම බස්සෙන් බලන්න ඕනේ නැහැ ගිහිල්ලා මෙයා එයාගේ තැන තියාගෙන එනවා. ගෙදර ආයේ ඇඟිලි ගහන්න ඕනේ නැහැ කියලා මෙයා දන්නවා. ඉතින් එතකොට මෙයා මාව කියා ගන්නවා මට පොඩ අඩුයි වගේ. ඒක මං ගැන පොඩ හොයන්න නැහැ වගේ මට හිතෙනවා. හරිද? එහෙම නැත්. මෙයාගේ අධික විශ්වාසය වෙන්න පුළුවන් ඒක. ඒනට මට ඒක පොඩක් අවුල් එක වෙලාවකට. වෙලාවකට මට ඕනාට වැඩි නිදහසක් වුණාම ඒක අමාරු වෙන ඒකත් අවුල්. අර දෙකම සම්බරව තියෙනවා. ඒ නිසා මම හිමුණා මට වැඩිමල් අවුරුදු එකක් හරි දෙකක් හරි තුනක් හරි ගමන් නැහැ. මට වැඩිමල් කෙනෙක් තමයි මම කියන්නේ දැන් වාත් එක ආලෝචන සඳහන් මම ඒක දැනගත්තා. එහෙම නැත්නම් මම කොහොමත් මම කැමති අර රැවුල වවාගෙන එහෙම නෙමෙයි අර රැවුල තියෙන. ඉතින් මට වැරෙනවා. හරි රැවුල වැරෙනවා. අයෝඩිමා. ඒක හරි වගේ රස්සාවක් නෝ කපන්න ඕනේ ඒක වෙනයි. නෑ මං කියන රැවුල තියෙන. එහෙම කියන්නේ අයියා කෙනෙක් වගේ කෙනෙක් තමයි මම. හරිනේ? ඔයා තමයි නම්බර් 1 වන්නේ. ඔයා මේ විශ්වයේම නැත්තම් මං කියන්නේ. ඕකේ. මෙයා වගේ කොල්ලෙක් නම් ආයේ ලෝකෙත් නෑ. මේ වගේ කියන්නේ අර පිරිමිකම් මාන්නයක් කරගත්ත නැති කොල්ලෝ හොයාගන්න අඩුයිනේ. එහෙම කෙනෙක් ආයේ හම්බෙන්නේ නෑ. ඉතින් මට මගේ තියෙන මේ ඉවසීමක් නැතිකම ඉවසගෙන ඉන්න ඉතින් වෙන මේ ලෝකෙ මට හම්බෙලා නෑ අත්තට. මෙයා විශ්වයේම නැත්තම් මම මේ කිව්වේ මේ මුළු විශ්වයේම නැත්තම්. හරි. දැන් ඔයාගාට ඔයාට වරමක් හම්බුනොත් ඔයා මොනවද ඉල්ලන්නේ? මට හම්බුනොත් මම ඉල්ලන්නේ සල්ලි. කොච්චරද? ගොඩක්. කොච්චරද? ගොඩක්. ඒ කියන්නේ ගියක් වැහෙන්න වගේද? ගහක් ගහන්න වගේ නෙමෙයි. මට මුකුත් කරන්න නැතුව මට නිදන් හරි. තව එකක් තියෙනවනේ. දැන් මෙයක් question. මොකක්ද අපි නැවතුනේ? මම මොකරේ ලොකුම බොරුව. හොර වැඩ. හොර වැඩ. ලොකුම හොර වැඩ කියන්නේ මම ඇත්තටම එහෙම ලොකුවට හොර වැඩ කරලා නැහැ. මම එහෙම කරලා නැහැ නේද? බොරු කියන්නේ. මම එකක් කියන්නේ. ඉස්කෝලේදී අස්සනක් ගහලා මාර්කුනේ මට. හරි ඒක මතක් වුණේ. හරි. හොර වැඩක් කියන්නේ මේ ඉස්කෝලේ ඒක තියන්නේ. වෙන එක. හරිද ඒක තමයි ඇත්තටම ලොකුම හොර වැඩ. මම මතක් කරලා. හරි ඒක තමයි. ඒ වගේ මම නොසන්ඩාල වැඩ මීට පස්සේවත් ඉස්සරවත් කළා නැහැ. grade 3 වලදී අර අපිට තියෙන මේ work book එකක් English work book එකේ මේ අපේ මාමගේ දුව පොඩි එයාගෙන් බලුකුරුට යනවා. මට දෙකෙන් යවලා කියනවා. එයා බලුකුරුට යනවා. ඉතින් ඒක මට අපේ අම්මට පෙන්නවා මේ අම්මා කිව්වා ගිහින් ටීචර් කියන්න මෙහෙම මේ නංගි යනලා එහෙම කියලා. මං ඉතින් අර පොඩ අර ඉස්සරහා ඉන්න පොඩ නිකන් ඉගෙන ගන්න නිකන් අර පොඩ දන්න ටීචර්ස්ලට කොටුවල්ලන ඒ වගේ පොරක් හරි මම. ඉතින් මේ මං අර ඉතින් අර නිකන් බයයි වගේ නිසා මම ඉතින් ඒ කරපු වැඩේ ඒ ඇඳලා තියෙන ඒ ඔක්කොම මේ pages ටික මම ගම් ගාලා අලවලා ඒ ළඟ තියෙන ඔක්කොම පිටු වලට හරි දාලා ටීචර්ගේ සයින් එක දැම්මා බලාගෙන. හරිද හොරස්සනක් ගැහුවා. ඊට පස්සේ ටීචර් මට මේ කතා කරලා ඇහුවා මේක කවුද ගැහුවේ කියලා. මම කිව්වා මම නෙමේ කියලා ඊට පස්සේ අපේ අම්මලා ගෙනලා ලොකුවට ප්‍රශ්නේ ගියා. ඊට පස්සේ මේ ටීචර් කිව්වා එයාට ඒක හවුනේ ඒක හොරස්සනක් කියලා ඇත්තටම තේරෙන්නේ නැහැ. මම හිතුවේ මමම සයින් කළා කියලා වැරදි එකකට හරි දාලා. ඒකෙන් තමයි නෝන්ඩි වෙලා තියෙන්නේ. නැත්තම් අතටත් ඒක හම් වෙන්නේ නැහැ. මම මේ හොරස්සන් ගහන්න අතටත් මට පුළුවන් හැත්තනවා. ඒ කියන්නේ හොරස්සන් කියන්නේ මම ගහලා නැහැ. මට පුළුවන් ඒ කියන්නේ මට ඒ කියන්නේ මා කරි කාය හරි අස්සනක් බලලා මට ගහ ගන්න පුළුවන්.
ඒ තරමට මට පොඩි සීන් එකක් තියෙනවා. මම ඒත් ඒක පාවිච්චි කරන්නේ. අපේ තාත්තගේ අම්මගේ අස්සක් තමයි මම ගහන්නේ. ඉතින් ඒක තමයි. ඒක තමයි මම කරපු ලොකුම හොර වැඩේ. ඒ වගේ නොසන්ඩාල වැඩ මම ඊට පස්සේ කරලා නැහැ මගේ ලයිෆ් එකේම. ඉතින් එච්චරයි. එහෙනම් හරිද? අද දවසට අපි ගිහින් එන්න. අපි ප්‍රශ්න පහෙන් පහටම උත්තර දුන්නා. හරි. අපි එහෙනම් තව vlog එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න අපේ channel YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye bye. Bye.